ආයිබෝවන් සුබම සුබ දවසක් වේවා. ජෝසොක් රාජවංශයේ නරකම පාලකයා ලෙස හඳුන්වන්නේ මේ වීඩියෝවේ කතානායකයා වන යොන්සන්ගුන් කුමාරයා. එහෙමත් නැත්නම් යොන්සන්ගුන් රජතුමා. මොහු ඒකාධිපති පාලකයෙක්. ජෝසොක් රාජවංශයේ එකම පාලකයා යොන්සන්ගුන් රජතුමා යනුවෙන් ජෝසොක් රාජවංශය තුල ප්‍රචාරණය කිරීමේද මේ යොන්සන්ගුන් රජතුමා විසින් සිදු කරනවා. යොන්සන්ගුන් රජතුමාගේ පාලනය ගැන කතා කිරීමට පෙර ඔහුගේ පෞල් පරිසරය පිළිබඳව ටිකක් අපි ගවේෂණය කරලා බලමු. එහෙනම් අදත් ආරාධනා කරනවා සුපුරුදු පරිදි මිට්ටත්තේ මේ වීඩියෝවේ අවසාන තප්පරයේ තෙක් රැඳී සිටින ලෙස. යොන්සන්ගුන් රජතුමාගේ පියා සොන්ජොන් රජතුමා ජෝසොක් රාජවංශයේ 9 වෙනි පාලකයා. යොන්සන්ගුන් රජතුමාගේ මව ජිහාන් රජිනයි. ඇය යුන්නාරියාව ලෙසද හඳුන්වනවා. යුන්නාරියාව සොන්ජොන් රජතුමාගේ උපභාර්යාව. සොන්ජොන් රජතුමාගේ බිසව ගොන්ගයි රජින මියයාම සමග සොන්ජොන් රජතුමා දෙවන බිරිඳ ලෙස තෝරාගන්නේ මේ යුන්නාරියාව. මේ යුන්නාරියාව රජුගේ උපභාර්යාවන් කෙරෙහි දැඩි කෝපයක් හා ඊර්ෂ්‍යාවකින් පෙළුණු තැනැත්තියක්. යුන් රජින විසින් රජුගේ උපභාර්යාවන්ට 1477 දී වසදීමද සිදු කරලා තියෙනවා. 1479 දී යුන් රජින විසින් රජුට පහර දීමද සිදු කරනවා. මේ දැනගත් සොන්ජොන් රජතුමාගේ මව ඉන්සු රජින විසින් යුන්නාරියාව ජෝසොක් රාජවංශයෙන් පිටුවහල් කිරීමද සිදු කරනවා. 1482 දී ඇයට වසදී ඝාතනය කිරීමද සිදු කරනවා. සොන්ජොන් රජතුමාගෙන් පසු යොන්සන්ගුන් කුමාරයා 1494 දී ජෝසොක් රාජවංශයේ 10 වෙනි පාලකයා බවට පත් වෙනවා. යොන්සන්ගුන් රජතුමා සිංහාසනයට පත් වෙලා වසරක් ගත වෙන විට සොන්ජොන් රජතුමා මිය යනවා. ජිහාන් ගියොන් රජින යොන්සන්ගුන් රජතුමාගේ මව නොවන බව දැනගන්නා යොන්සන්ගුන් රජතුමා ඔහුගේ ඇත්ත මවට මොකද්ද උනේ කියලා හොයලා බලනවා. ඒ දැනගන්නා යොන්සන්ගුන් රජතුමා ඔහුගේ මවට හිමි තනතුරු නැවත ලබා දීමටද උත්සාහ කරනවා. යොන්සන්ගුන් රජතුමා තම මව ඝාතනය කිරීමේ පලිය ගැනීම ආරම්භ කරන්නේ මෙතන ඉඳලා. 1404 දී තම පියාගේ උපභාර්යාවන් දෙදෙනෙක්ට පහර දීලා ඝාතනය කරනවා. යොන්සන්ගුන් රජතුමාගේ මිත්තණිය වෙන ඉන්සු මහරජින සමග සටන් කරලා ඇය තල්ලු කරලා බරපතල තුවාලද සිදු කරනවා. ඇයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඉන්සු මහරජින ටික වේලාවකට පසුව මරණයට පත් වෙනවා. බොහෝ නිලධාරීන් ඝාතනය කරමින් තම මවගේ ඝාතනය පලිය ගන්නවා. රාජකීය මළුවට පැමිණෙන නිලධාරීන්ට පවා මරණ දඬුවම් නියම කිරීමට මේ යොන්සන්ගුන් රජතුමා නියෝග කරනවා. යොන්සන්ගුන් රජතුමා හුංගුසා සරීමන කණ්ඩායම්වල විද්වතුන් සියලුම දෙනාම ඝාතනය කරනවා. නිලධාරීන් 28 දෙනෙකුට පහර දීලා ඝාතනය කරනවා. යොන්සන්ගුන් රජතුමා නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයටද දඩුවම් කළ බව අනාවරණය වෙනවා. පිරිමි පුද්ගලයන් සියලුම දෙනා ඝාතනය කර ඇති අතර කාන්තාවන් වහල් භාවයටද පත් කරනවා. නිලධාරීන් 239ක් ඝාතනය කර ඇති අතරම නිලධාරීන් පිටුවහල් කිරීම, සේවයෙන් පහ කිරීම මේ යොන්සන්ගුන් රජතුමාගේ පාලන සමය තුළ බහුලව සිදු වෙලා තියෙනවා. යොන්සන්ගුන් රජතුමාගේ පියා වන සොන්ජොන් රජතුමා විසින් ආරම්භ කරන ලද රාජකීය විශ්වවිද්‍යාලයේද කඩා දැමීමට මේ යොන්සන්ගුන් රජතුමා නියෝග කරනවා. යොන්සන්ගුන් රජතුමා ජෝසොක් රාජවංශයේ තුල ජීවත් වෙන සීලම තරුණ ගැහැණු ළමයින් හා අශ්වයන් එක්රැස් කර පුද්ගලික විනෝදාස්වාදය සඳහා පරිවර්තනය කිරීම සිදු කරනවා. මේ තරුණ ගැහැණු ළමයි එක්රැස් කිරීමේ ප්‍රධාන අරමුණක් වුණේ ගණිකා මඩමක් ගොඩනැගීමටයි. මාලිගාව අසල ඔහුට දඩයම් භූමියක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස අගනුවර අසල විශාල නේවාසික ප්‍රදේශයක් ඔහු විසින් කඩා දැමීමටද නියෝග කරනවා. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස පදිංචිකරුවන් 20000කට වඩා වැඩි පිරිසක් ඉවත් කිරීමටද සිදු වෙනවා. ජෝසොන් රාජවංශයේ පාලනය කරන ලද රජවරුන් 7 දෙනෙක් යටතේ සේවය කරන ලද නපුංසක කිම් චියෝ සොන් යොන්සන්ගුන් රජතුමාගේ බැගෑපැත්ව ඉල්ලා සිටියේ පාලන ක්‍රමයේ ක්‍රම කිහිපයක් වෙනස් කරන ලෙස. එහි ප්‍රතිඵලයක් ලෙස කිම් චියෝ සොන්ගේ අත් දෙක කපා දැමීමයි. 1506 වනතේ යොන්සන්ගුන් රජතුමාට විරුද්ධ වීමට කිසිදු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉදිරිපත් නොවූ අතර 1506 සැප්තැම්බර් 2 වන දින නිලධාරීන් පිරිසක් මේ රජුගේ නොමනා හැසිරීමට එරෙහි වෙමින් රජු බලයෙන් පහ කර යොන්සන්ගුන් රජතුමා වෙනුවට රජුගේ අර්ථ සහෝදරයෙක් වූ ජින්සුන් රජු බවට පත් කරනවා. ජෝසොන් රාජවංශයේ යොන්සන්ගුන් රජතුමා පිටුවහල් කර අතර රජතන්ත්‍රයේ සිට
කුමාර තනතුර දක්වාද පහත දමනවා. යොන්සන්ගුන් රජතුමාගේ භාර්යාව රජුගේ නොමනා හැසිරීමට සහාය දීම නිසා ඇයව හිසගසා මරා දමනවා. යොන්සන්ගුන් රජතුමාගේ දරුවන් 4 දෙනාද මරා දමන අතර යොන්සන්ගුන් රජතුමා ජෝසෝන් රාජවංශයෙන් පිටුහල් කළා මාස 2ක් ගත වෙන විට ඔහු ශෝකයට පත් වෙලා අතිසාරයේ වැළඳිලා මිය යනවා. මේ ඛේදනීය නින්දිත පාලකයාගේ අවසානයේ සනිටුවන් වන්නේ මේ ආකාරයට. කටක් යනු විපතක් ගෙන දෙන දොරකි. දිවක් යනු හිසක් කපා දමන කඩුවකි. ශරීරය කටවසා දිව පවතින තාක්කල් සාමදානය පවතින ඇත. එහෙනම් ඒ වැදගත් පණිවිඩය සමග අදට අපි ඔබෙන් සමුගන්නවා. තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරලා දැනුම බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාට සුබ දවසක් වේවා.